ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ජපානයේ ඉතා ප්‍රසිද්ධ ඒ වගේම ජපන් සංස්කෘතියේ විශේෂ ස්ථානයක් හිමි සදෝ එහෙමත් නැත්නම් ජපන් තේ සමාචාර උත්සවය ගැන. ඔයාලත් මේ ජපන් තේ සමාචාර උත්සවයක් දැකලා තියෙනවා නම් ඔයාලට පේන්නේ නැති කෙනෙක් හරිම සංසුන්ව මච්ච තේ එකක් හදනවා. එහෙමත් නැත්නම් ටී බෝල් එකක් අල්ලනවා. අමුත්තට පිළිගන්වනවා. ඉතින් ඒව බලනකොට අපිට හිතෙන්න පුළුවන් ඉතින් මේකත් මේ සාමාන්‍යයෙන් තේ එකක් හදලා බොන්න දෙන එක නේද කියලා. හැබැයි ඇත්තටම මේ සදෝ කියලා කියන්නේ තේ පානය කිරීම විතරක්ම නෙවෙයි. ඉතින් ඇත්තටම කිව්වොත් ඒක ඇතුලේ ජපන් ඉතිහාසය, සෙන් බුදුදහම වගේ ගොඩක් වටින දේවල් තියෙනවා. ඉතින් අද අපි එහෙනම් ඒ ගැන ටිකක් විස්තරාත්මකව බලමු. මුලින්ම අපි බලමු මේ තේ සමාචාරය කියන එක ජපානයට කොහෙන්ද ආවේ කියලා. මුලින්ම අපි දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මේ තේ සමාචාරය කියන එක මුලින්ම ජපානයේ නිර්මාණය වුණ දෙයක් නම් නෙවෙයි. මේක ඇවිල්ලා තියෙන්නේ චීනෙන්. නරජිදයි එහෙමත් නැත්නම් සිංහල භාෂාවෙන් කියනවා නම් නර කාල සීමාව. ඔයාලා දන්නවා ජපානයේ විවිධ කාල සීමාවල් තිබිලා තියෙනවා. එදෝ ජිදයි කියලා කියනවා එදෝ කාල සීමාව. ඒ වගේ විවිධ කාල සීමාවන් තිබිලා තියෙනවා. ඉතින් ඒ අතරින් නරජිදයි එහෙමත් නැත්නම් නර කාල සීමාවේදී තමයි චීනයත් එක්ක තිබ්බ මේ සම්බන්ධතාවය හරහා තේ පානය කිරීමේ උත්සවය නැත්නම් සංස්කෘතිය ජපානයට පැමිණියේ. හැබැයි මච්චා කියලා කියනකොට ඒ කාලේ මච්චා කියන පවුඩර් එකක් නෙවෙයි භාවිතා කළේ. ටික කාලයක් යනකොට ඒසයි කියලා කියන සෙන් භික්ෂුව චීනෙන් මේ පවුඩර් ටී එක ජපානට අරගෙන ආවා. ඒ වගේම තමයි මේ සෙන් භික්ෂුව කිස්සා යෝජෝකි කියන පොතත් රචනා කළා. ඒත් එක්කම මේ තේ කියන දේ ජපානයේ ආගමික හා සමාජීය ජීවිතය සමග තවත් තදින් සම්බන්ධ වෙන්න පටන් ගත්තා. මුල්ම ජපන් තේ සමාචාර උත්සවය අද වගේ හරිම සංසුන්ද නැහැ. මෙන්න මෙතන තියෙන හරිම රසවත් කොටසක්. අද තේ සමාචාර උත්සවය ගැන කිව්වහම අපි හිතන්නේ හරිම නිශ්ශබ්දයි, සරලයි, හැමෝම සංසුන්ව ඉන්නවා කියලානේ. නමුත් මුල් කාලේ මේ තේ සමාචාර උත්සවය අදට වැඩිය ගොඩාක් වෙනස්. විශේෂයෙන්ම සමුරයි වගේ කට්ටියත් අතර තිබ්බ පාටිවලදී තේ සමාචාර උත්සවවලදී ඇල්කොහොල් එහෙමත් භාවිතා වුණා. ඒත් එක්කම ගොඩක් ගණන් චීන ටී වර්ග ප්‍රදර්ශනය කිරීම, එතකොට තේ ගැන තිබ්බ පොයම්, ඒ කියන්නේ ගීත රචනා කිරීම, ගීත ගායනා කිරීම වගේ දේවලුත් තිබුණා. ඒ කියන්නේ අද අපි මේ දකින සරල සංසුන් ටී සෙරමනි එක මුල ඉඳන්ම එහෙම තිබුණේ නැහැ. කාලයත් එක්ක තමයි කල්චර් එක වෙනස් වෙලා අද අපි දකින ආකාරයට වර්ධනය වෙලා තියෙන්නේ. මේ තේ සමාචාර උත්සවය ගැන කතා කරනකොට අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ තමයි සෙන්නෝ රිකියු කියලා කියන්නේ. මේ රිකියු කියන පුද්ගලයා ජපන් තේ සමාචාර සංස්කෘතියට ඉතාමත් වැදගත් පුද්ගලයෙක්. ඔහු මේ තේ සමාචාර උත්සවය එහෙමත් නැත්නම් තේ සමාචාර සංස්කෘතිය ලස්සන හෙව්වේ මිල අධික දේවල් වලින් නම් නෙවෙයි. සරලත්වයේ තුලින්. සාමාන්‍ය ටී බෝල් එකක්, පුංචි මලක්, සරල තේ කාමරයක්, නිවැරදිව සකස් කර මච්ච එකක්, මේ වගේ සරල දේවල් තුලින් තමයි විශාල සුන්දරත්වයක් තියෙනවා කියලා අදහස් තමයි ඔහු ඉදිරියට අරගෙන ආවේ. මේ නිසා වබිච සම්ප්‍රදායට ඔහුගෙන් විශාල බලපෑමක් ලැබුණා. මේ සදෝහි මූලික අදහස් 4ක් තියෙනවා. වකේ සේජකු කියලා කියනවා අපි. එතන අකුරු 4ක් නැත්නම් වචන 4ක් තියෙනවා. අපි බලමු මේ වචන 4 තේරුම. වා කියලා කියනවා සමගියට. දෙවැනි එක අපි කේ කියලා කියනවා ගෞරවයට. අමුත්තට විතරක් නෙවෙයි. ටී බෝල් එකට වගේ මල් වලට වගේම ගෞරවය දක්වනවා. තුන්වෙනි එක තමයි සේ කියලා කියන්නේ. සේ කියලා කියන්නේ පිරිසුදු බව. තේ කාමරේ පිරිසුදු කිරීම පමණක් නෙවෙයි, සෙරමනියකට කලින් තමන්ගේ මනසත් සූදානම් කර ගැනීම මෙහි අදහසක්. අවසාන එක තමයි ජකු කියලා කියන්නේ.
ජකු කියලා කියනවා සංසුන් බව. පිටත ලෝකයේ කලබලෙන් මොහොතකට ඉවත් වෙලා මේ මොහොත සංසුන්ව සිටිනවා මේ තේ සමාචාර උත්සවයේදී. මේ තේ සමාචාර උත්සවයේදී අපිට පොඩි ප්‍රේස් එකක් හම් වෙනවා. ඉචිගෝ ඉචිය කියලා. මේකෙන් කියන්නේ මේ හමුවීම නැවත සිදු නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ හමුවීම වැදගත් ලෙස සලකන්න කියලා. තවත් විශේෂ දෙයක් තියෙනවා මේ තේ හදන කාමරය. ඒ කියන්නේ මේ තේ ප්‍රන් සංග්‍රහය තියෙන කාමරේ දොර ටිකක් පොඩි. ඒකටත් හේතුවක් තියෙනවා. ඉතින් මේ ටී රූම් එකට අපි ජපන් භාෂාවෙන් කියනවා චෂිට්සු කියලා. ඒ වගේම මෙතන තියෙන කාමරය ඇතුළේ කුඩා දොරට අපි කියනවා නිජිරි ගුචි කියලා. ඉතින් මේ දොරෙන් ඇතුළට යනකොට හැමෝම හිස නමාගෙන යන්න සිද්ධ වෙනවා. ඒකෙන් මෙයාලා අදහස් කරන්නේ මොන තනතුරේ ඉන්න කෙනෙක් වුණත් එයාලා ඇතුළේ ඉන්න අයට ගෞරවයෙන් යුතුව ඇතුළට තේ සමාචාර උත්සවයට සහභාගී වෙනවා කියලා. සදෝ කියලා කියන්නේ මේ තේ හදන එක විතරක්ම නෙවෙයි. තේ හදන විදිහේදී මෙයාලා බෝල් එක අල්ලන ආකාරය, ඊට පස්සේ ඒක පිරිනමන ආකාරය, ඇවිදින ආකාරය, වාඩි වෙන ආකාරය වගේ විවිධ දේවල් තියෙනවා. ජපානය ගැන ගත්තොත් මේ තේ හදන විදිහ උගන්වන පාසල් පවා තියෙනවා. ඉතින් ඔයාලට මේක වීඩියෝ එකෙන් තේරෙන්නේ නැති මේ තේ සමාචාර උත්සවයේදී කරන්නේ තේ හදන එක විතරක්ම නෙවෙයි. ඒකෙන් අපිට කියලා දෙන්නේ ගෞරව කරන්න, සරලත්වය අගය කරන්න, මේ මොහොතේ ජීවත් වෙන්න, අනිත් කෙනා සමග ගත කරන කාලයට වටිනාකමක් දෙන්න කියන එක තමයි. ඉතින් අවසන් වශයෙන් මම කියනවා ඉචිගෝ ඉචියේ අපිට ලැබෙන මේ හමුවීම, මේ මොහොත මේ විදිහට ආයෙත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැම මොහොතක්ම අගය කරන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම channel එකත් subscribe කරගෙන යන්න.